ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඉතින් තරඟය පැවැත්වුණේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර. ඉතින් කාසිවාසී ජයග්‍රහණය කර චෙන්නයි නායක MS ධෝනි පළමු පන්දුව පාර දීමට ලක්නෝ කණ්ඩායමට ආරාධනා කරා. ඉතින් ඔවුන් පන්දු වාර 20 තුල කඩලු 7ක් දැවි ලකුණු 166ක් ලබා ගන්නවා. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා සහ මතිස පතිරණ කඩලු දෙක බැගින් විදෙහිලීමට සමත් වෙනවා. ඉතින් ලකුණු 167ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි චෙන්නයි කණ්ඩායම පන්දුවාර 19 පන්දු 3ක් තුල ලකුණු 168ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඉතින් මේ තරගයේ ෂෙවන් ඩුබේ ලකුණු 43ක් සහ රචින් රවීන්ද්‍ර ලකුණු 37ක් ලබා ගැනීමෙන් ජයග්‍රහණයේ නියමුවන් බවට පත් වුණා. විශේෂයෙන්ම මෙම තරගය චෙන්නයි කණ්ඩායම ජයග්‍රහණය කරේ පිට තරග 5ක් පරාජය වීමෙන් අනතුරු එක දිගටම. ඉතින් තාමත් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින්නේ. ඉතින් පසුගිය තරගයේ ක්‍රීඩා නොකළ මතීස් පතිරණ මේ තරගයේ ක්‍රීඩා කරා. ඉතින් ඔහු ඉතා විශිෂ්ට පන්දු යැවීමක් ඉල්ල දුන්නා. ලකුණු 45ක් ලබා දුන්නත් ඔහු කඩලු දෙකක් ලබා ගැනීමෙන් තරගය චෙන්නයි කණ්ඩායම පැත්තට ගෙනීමට ලොකු දායකත්වයක් ලබා දුන්නා. IPL තරඟාවලියේ තවත් තරගයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පංජාබ් කිංස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර.